Halo, අපි දැන් යනකම ඉන්නේ කන්ද උඩට. හරි. ස්පීඩ් එක මොනවාද? ගම්ම. රොටි අකලි කරයි. හලෝනේ එහෙනම් අපි ගමන පටන් ගත්තා. මගින් තියනවා තව 3 දෙනෙක්ව හම්බෙන්න. ඊට පස්සේ තව කීප දෙනෙක් ඉන්නවා. එහෙනම් අපි කට්ටියව අරගෙන ගමට යමු. A few moments later. මොකද අහගන්න. ඔබලත් යාළුවොත් එක්ක ට්‍රිප් යනවා නම් කලින් දාගනින්. කලින් ගෙන්න ගනින් පුළුවන් තරම්. අර ඉන්නම් ගියොත් අනකන්නේ නැහැ අද. ඒ නිසා අපි යනවා අනිත් එකම බලන්න. උට වෙලා මේ වෙලාවේ. 2000 years later. හරි යාළුවනේ මේ අපි මේ කට්ටියම කොල්ල ටික ඔක්කොම හොයාගත්තා. මේ ඉන්නේ බෙට් මුවක් ගත්තා. එහෙනම් ගමන පටන් ගමු. පරොත්තුලා අම්බේම වෙට්ට ඉරෙච්ච එක. කාර්යය වටවල. එදා හුත්තරට ගිහින් කඩිනවා. ඔක්කොම හැරවලා පොඩු ගාලා ඊට පස්සේ මම සම්බෝධන සමග ලුණු පිට කොත් හදලා මම හොදගෙන ලෑස්ති වෙලා යනකොට මේ අන්න වීඩියෝ කරා ලයික් දැන් වෙලාව හරියටම 6 ඇයි බං මොඩ ඉන්නේ දැන් කොහෙද මේ කොහෙද බං අපි ඉන්නේ කටුබැද්ද බස් හෝල්ට් එකේ මේ අපි යන්න බස් එකක් තාම හම්බෙලා නැහැ බස් එකේ තිබ්බද බස් එකක් හම්බුනේ නැහැ වෙන්න බං පාර දැන් බස් එකක් නැහැ මේ කලාකාරී හරි යාළුවනේ අපි පහට ගමන පටන් ගත්තේ දැන් අපත් බස් හෝල්ට් එකේ කරන්න දෙයක් නැහැ බස් එකක් ඉනහන් දැන් මෙතන බස් එකක් ආපුවම යනවා අවුසිරි චන්ද්‍රමා අත වෙන බස් එකක් කරේ ඩග්ගාලා ආවනේ යාළුවනේ බස් හරි සතුටින් ඉන්න බස් හෝල්ට් එකේ කොහොමද බස් යන්නේ නැති ලස්සන අම්මඩම ගෑනු දෙයාලා අර ගෑනු කෙල්ලෝ ටික දිහා බලන් ඉන්නේ අතනේ හරවන්න බෑ බස් එකක් ගියව කෙල්ල දෙන්න මුන් දෙන්න බලන් ඉන්නේ කෙල්ලෝ දෙන්න දිහා මෙතන ඉඳන් අන්න බස් එකක් ගියවනේ කොළ පාට බස් එකේ ෆයිනලි බස් එකක් එනවා හරි යාළුවනේ බස් එකක් ගියව කියලා හරි සතුටින් දැන් බස් එකක් එනවා යන්තම් බස් එකක් බලන්න අර ඒක දිලිසිනවා වගේ දැන් ඕකේ රන්නාපක් නේ අපි දැන් බස් එකට නැග්ගා අපි හරි සතුටුයි බලන්න ඉන්නේ අපි ගමන පටන් ගත්තා හරි කරවලේ හරි යාළුවනේ දැන් අපි මතුගමේ ඉන්නේ මතුගමේ ඉඳන් බදුරලියට යන්න තියෙනවා ඒකත් දැන් පටන් ගන්නවා බස් එක කවුරුත්ම නැහැ බස් එක ගත්ත සල්ලි වලට ගත්තා ඌ විතරයි මේ බස් එකට වෙන්නේ මේ මල්ලි විතරයි බස් එකට මේ කවුද මේ ජෝක් දාන්නේ හරි යාළුවනේ අපිට කෑමක් හම්බෙලා තියෙන්නේ කන්නයි ලෑස්ති වෙන්නේ මේ මට දුක මං ගන්න කොයි ඉන්න අර මොනරෙක් ඉන්නේ සූම් කරලා ගහපන් සූම් කරලා නේ ඒ කැමරාව ඇද ඔයි අලුවනේ මේ අපි එක්කන් ඇවිල්ලා සූර එක්කන් යනවා පයි හරිය වෙලාවෙ අපිට දරා ගන්න බෑ මුංගල බස් දෙකක එක්කන් ඇවිල්ලා ඒකෙන් බස් කරලා පයිනුත් එක්කන් යන වෙන දුරක් අමාරුයි ආතල අර යන්න දින අර කන්දට අර කන්දට යන්න දී අර ඌ තව දුර පෙන් එක යනවා යන්නේ හරි යාළුවනේ එහෙනම් අපි වැඩේ පටන් ගත්තා දැන් අපි කැලයක් තරණය කරලා නාන්නයි යන්නේ යමන් කැලේට අපි සිංහරාජට යන්නයි හදන්නේ දැන් යනකම ඉන්නේ කන්ද උඩට අපි අතුරු පාරකට මේ වෙලාවේ දැම්මා මේ අර එකෙක් කිව්ව කැලයක් නෑ කියලා තව තුනෙක් අපේ ඉන්න බුදු කොමඩික මේ රොටි හදන්න කියලා අර බණ්ඩක් යාළුවෝ මේක ඉස්සරහ වීඩියෝකින් බලන්න පුළුවන් ඔයගොල්ලෝ අඩෝ අපි කන්ද නගින ගමන් ඉන්නේ එළින් මායේ සුපිරි පොට්ටයක් අර වීඩියෝ එක දාපුවාම එන සෙවල දුවන් එනවා ඔත්තම් බෙන්දෙන් ගියේ තේ ඔත්ත තේද කොමි නෝ මේ තේ පොට් එකට ඇවිල්ලා ඉන්නේ මෙතනින් උඩහට යන්න ඕන කට්ටිය ලග්ගා එන්න මෙතනින් නම් බානකම ගමන යන්න එපා බූරුක ලිස්සන කට්ටිය ටිකට කියනවා හරි යාළුවනේ අපි සිටින ප්ලේස් එකට දැන් ඇවිල්ලා තියෙන්නේ ඔය කොල්ලෝ ටික සරප්පු එහෙම ගැට ගන්න ලස්සනවට පෙන්නන සරප්පු ටික ගැට ගාව යාළුවනේ ඔන්නේ සර්වේද ආ දෙන්දියා
අදුරක්ත කිරණ වායුගෝලය ආරහා නොයන්නේයයි. කියලා බොරු කියලා සෑහෙන දුර ඇවිත්වල සෑහෙන කන්දක් බලවා ගෝයි බලන්න අර තාමේ කන්නේ හදන්න ගෙදරින් ගෙනාවු ඊට පස්සේ අපි හදනවා රොටි අර අරුවක් ගත්ත එයා කෙරෝල් එක හරි යාළුවනේ උයන්නේ හදන්නේ රොටියක් හදලා ගමු එනවා මාළු කොටනවා හරි යාළුවනේ එහෙනම් අපි දැන් උයාගෙන කන්නේ හදන්නේ අපි දැන් රොටි මේ රොටි හදන්න පිටි ටික අරන ගමන් තියෙන්නේ අරුවක් හදාන්න උලා ඉතින් නෑ ඌ ගල් හොයනවා එහෙනම් ඉස්සරහට යන්න ඕලා හමිතාය තාය හෝ හරි. සැලලිහිනියෝ නුඹ දන්නේ නෑ පෙම් හිතක තියෙන අඳුනන්නේ නෑ කවුද බම් පඩින්නේ මම කියන්නේ ජනාධිපති කියන්නේම නෑ නෑ එහෙම කියන්නේ මම කියන්නේම නෑ රොටි ටික හැදිලා ඉවරයි තව පොඩ්ඩයි එයා පොඩ්ඩක් වරේ මාත් පොඩ්ඩක් නාන එතන කට්ටිය දගල්නවා එයා ඉවරයි ගෝනේ බා යාළුවනේ ඔයගලන්ට පෙන්නද අපි මෙතන රොටි හදලා තියෙනවා අද කන්න. තාම මෙතන හදාගෙන අපේ යාළුවෝ. තව දෙකක් හදන්න තින්නේ. තව දෙකයි හදන්න තියෙන හරියටම. රොටිය මං ගත්තා මම කනවා. එතකොට මේ තියෙන්නේ මගේ රොටිය. ක්‍රිස්පි ටිකන් මොනවාද? ගම්බල්. අපේ අම්ම කිව්වා පුළුටු පුච්චන්නත් එපා කියලා මේ වයින් වල. අවුලක් කිව්වා. පුළුටු? මේ පුළුටු බස් මන් දන්නේ නැහැ අම්ම කිව්වා. කවුද මේ කැම කැදුවේ ඔය ඉන්න මේ කැම කැදු චෙක් මෙතනට ප්ලීස් කම් ඔන්න කැම කැදු චෙක් ඔන්න මේ කැම මේ සෑම් මාත්‍යා හැමදාම කරන ප්‍රෑන්ක් එකනේ යාළු ටිකක් එක්කන් ආවොත් ඔක්ක දැන පොඩක් යන්න වෙන්න ගියා මේ oh me mage me wait me just wait a bit I just sit down yeah no sit down මදමට ගහලා එට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා සුමිහිරි පාටේ මදමට ගහලා එට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා දැන් අපි නිරුපද්‍රිතව කට්ටිය මෙතනින් බිමට බස්සේ ඊට පස්සේ ගම වටේ පොඩි වටයක් දාලා තමයි සබක් දැම්ම නේද උඹ කද්ද ළඟ I love you කොල්ල ටික වයින් ගමන් ඉන්නේ පල්ලයට යන්න හදන්නේ කට්ටිය නාලගල්ල අම්මට මූ අයිනෝ කරලා ඔය හරි හලෝ යාළුවනේ මමත් ඉන්නවා හැමදාම අදි ප්‍රපාතයක් අදි ප්‍රපාතයක් අපි අර කන්න නැග්ගෙන පල්ලයට බහිනවා පල්ලයට බහින්න සෙට් එකක් දාලා ඉවරයි අපේ හතරයි බාහින්නේ අපි අරක වැස්සා හරි අන්තිමේදී දුන්නේ අපි විතර අනිත් දාලා ගියා යාළුවනේ තාම ජීවතුන් අතර ඉන්නවා අච්චර කන්දක් බහැලා දැන් අපි ගෙදරට ගිහිල්ලා කාලා ආයෙත් ගමවටේ වට කාණේ වැඩි වෙද්දි බල්ටි ගේනවා කියලා හරි අමාරුවෙන් අපි මේ එකෙක් කාය කාණුවේ වැලා එකෙක් බල්ටි ගහලකෝ බල්ටි ගාව වෙන්න කුඩලයි කරපො බල්ටි ගාව වෙන්න කුඩල්ලෙකුත් ඉන්නවා ටික බල්ටි ගාව කැලි වෙන්න බල්ටි පටිය පරිස්සම් ගිහලා අම්මට හුරු දෙන්න ජයි යාළුවනේ පොඩ්ඩක් කරලා කොහරම වෙලට ඉන්න හලෝ අපි නෑවා කෑවා දැන් යනවා ෆොටෝ ගන්න තැනක් තියෙනවා ගිහිල්ලා ඔරේ බලන්න කඩාගත්තා ඒවා පල්ලේ එන විතර කන්නේ නෑව බල්ලෙක් ඉන්නව කන්නේත් නෑ කට්ටියව නිරුපද්‍රිතව පල්ලයට වැස්සුවා ගැම්මත් තමයි ඕ මේ අරු විතර වැඩිච්ච කෙනෙක් බල්ටි ගන්න පුරා තුන් පාර
හරි යාළුවනේ ඔයගලන්ට පේනවද මේ මෙතනට වෙලා මුන් ඔක්කොමත් එක දැන් කරන්න හදන්නේ ෆොටෝස් ගහලා අපි ගෙදර යන්න හදන්නේ. හලෝ යාළුවනේ මේ ගමනේ අවසානයේ නිමාවය. ඔයි ලොකුද ටේප් එක කෝ ටේප් එක ගලයි කොය ගියත් හම්බෙන බීම් පැකට් එක. හරි බීම් පැකට් ගත්තා හරිම සතුටුයි. ගමන කොහමද? ගමන සුබයි. ගමන කොහමද? ගමන හරිම සුන්දරයි හරිම සතුටුයි. බස් එකෙන් හරි මුලින් කියන්නේ. ඒ ගමන වාගෙන ගමන ගැන මට කියන්න අපේ ගමනේ අවසානයේ මේක හරිම සතුටුයි. අපි දැන් ගම්මානේ රයිඩ් එකෙන් අයින් කරලා නාගරික වෙන්න තමයි යන්නේ. අපි ගම්මාන රාජ්‍යය කියලා අයින් කරලා නාගරික වෙන්න යන්නේ. දරවියොත් අපේ දේශ භූමියට අපි පැමිණියා. දෙවිට කඩු බැද්දේ අපේ ගෙවල් වල තවදුරටත් තියෙන්නේ. එහෙනම් අපි ගමන අවසන්. කඳුවස්සේ බල්ටි ගහලා පිරිසපත් දුන්නා. අර කැම්පින් එකකින් හම්බෙමු. දැන් අපි ඔක්කොම ගෙදර යනවා. දැන් ආයෙ මෙතන සුවමදලා දෙන්න නිසා අපේ වීඩියෝ මෙතන ඉවරයි. ආයෙ සෙට් වෙන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ් කරන්න කට්ටිය වෙනවා අපිට. ආයෙ කෙල සෙට් කරන්න.